මේ වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙන ටොරන්ට් එක මේ වගේ අප් කරගන්න ඕනේ නැද්ද? විනාඩියකින් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක අප් කරගන්නේ කියලා. එහෙනම් දැන්ම subscribe කරලා set වෙන්න අපේ YouTube channel එකත් එක්ක. යෝ. මුලින්ම ඔයාලගේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් බ්‍රවුසර් එකක් ඕපන් කරලා මයි Chrome එකේ ඒක ගහගන්න uTorrent ඩවුන්ලෝඩ් හරි uTorrent හරි කියලා ගහගන්න. මොකක් ඇහුවත් ඔයාලගේ පළවෙනි උඩින්ම එන සයිට් එකට යන්න. තව දෙයක් තියෙනවා මේකේ තියෙනවා uTorrent web කියලා ඒක ගන්න එපා. ගන්න uTorrent classic කියන එකම. ඒකේ පොඩ්ඩක් මේ setting හදාගන්න ලේසි. ඊට පස්සේ මොටි කියලා කිද්දි ඒක ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. ඕපන් කරගෙන රන් දෙන්න. රන් දීලා next දෙන්න. next දෙන්න. ආයි මේක skip all කරගන්න නැත්නම් එක එක වගේ machine එකට install වෙනවා. මගේ දැන් මේක මං කලින් install කරලා තියෙන්නේ. ඒ හින්දා මම මේක මෙතනින් cut කරගන්න. ඔයා cut කරන්න එපා. ඔයා මේක දිගටම next දීගෙන ගිහිල්ලා මේ install කරගන්න. හරි අපි දැන් torrent එක install කරන් ඉවරයි. දැන් ඒක double click කරලා open කරගන්න. මෙහෙම තමයි ඒකට ඔයාලා torrent app එක වල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ වම් පැත්තේ උඩම තියෙනවා option කියලා එකක්. ඒකට ගියාම ඒක යට තියෙනවා preferences කියලා. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඒකේ තියෙනවා connection කියලා tab එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඒකට යන්න. ඒක ගිහිල්ලා මම මේ කියන මේ විදිහට වෙනස් කරන්න. use for incoming connection කියලා එකක් තියෙනවා. ඒකේ range එක දෙන්න 18318ට 18318ට දීලා මම මේ දාන විදිහට ටික් මේ විදිහට දාලා තියන්න. apply දෙන්න. ඊට පස්සේ යන්න bandwidth එකට. bandwidth එකේ ඒක තියෙනවා උඩම upload rate කියලා. ඒක දෙන්න 620ට. මම මේ කියනවා හරියට මේ විදිහටම දෙන්න. 620ට දෙන්න. ඒ ටික හදලා ඉවරලා පාට බලා ගන්න පුළුවන්. ඊට යටින් තියෙනවා download rate ඒක දෙන්න. ඒක බිඳුවේ තියෙන්නේ. ඒක එක දෙන්න. එක දීලා ඊට යටින් තියෙනවා number of connection එක යටතේ number of connection කියලා global maximum number of connection කියලා තියෙනවා. ඒක දෙන්න 1890ට. ඊට පස්සේ යට තියෙනවා එක ඒක දෙන්න. මේක 2329ට දෙන්න. මම මේ කියනවා හරියටම දෙන්න. ඒ විදිහටම මේවා මේ වෙනස් වුණොත් torrent එක ගැටලු වෙනවා. ඊට යට එක දෙන්න 3ට 4 තියෙන එක 3ට දෙන්න. දීලා apply කරන්න. ඊට පස්සේ යන්න මේ setting එකට ගන්න පුළුවන්. ඒකේ setting ටික ඒකේ upload download කියන එක දෙක දෙන්න. දෙකට දෙන්න. ඊට පස්සේ ඒක යට තියෙන එකක් active download කියලා. ඒක එක දෙන්න. ඊට පස්සේ එහෙමම ඊට යට තියෙන එකට එන්න. ඒකේ 200 තියෙන්නේ ගොඩක් දුරට. ඒක 100ට වෙනස් කරගන්න. ඊට මේකේ තියෙන මෙච්චරයි setting apply කරගන්න එක setting ටික. ඊට පස්සේ එන්න advanced tab එකට. ඒකට ඇවිල්ලා ඒකේ තියෙනවා මම මේ ඔයාලට පෙන්නන අනිත්‍යය මේ විදිහටම තියෙන ගොඩක් torrent එක default එන්නේ මේ විදිහට. හින්දා මම අප්ලෝඩ් කියන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන හින්දා. ඊට පස්සේ එන්න advanced tab එකට. ඒකට ඇවිල්ලා ඒකේ තියෙනවා disk cache කියලා එක. ඒකට එන්න. ඒකේ මේ මන් දාන ටික මේ විදිහටම බලාගෙන දාගන්න. ඒකේ උඩම ටික් එක දාන්න. ඊට යට එක දාන්න එපා. ඊට පස්සේ advanced cache setting එකේ advanced cache setting යනදී තියෙන උඩම ටික් එක දාලා
උඩම ටික් එක දාලා අනිත් යට තියෙන ටික් දෙක අන්ටික් කරගන්න. ඊට පස්සේ යට එකෙත් enable caching of this read කියන එකෙත් උඩ එක දාලා අනිත් ටික අන්ටික් කරගන්න. ඊට පස්සේ ඒක එච්චරයි. ඒක apply කරලා යන්න advanced tab එකට. මේකේ මේ ටික මම දාන විදිය බලලා හරියට මේ විදියට දාගන්න. ඔයාලගේ ලේසියට මම මේ වෙනස් කරන එකේ යටින් වෙනස් කරන එක නම ඒ දාන විදිහ යටින් දානවා. ඔයාලා මේ ටැබ් එකේ උඩට පල්ලෙහාට ගිහින් හරියටම මම වෙනස් කරන එක බලලා දාගන්න. මට මේක මේ ඔයාලට කියන්න කිව්වොත් අමාරුයි. ඒ හින්දා අපේ ඔයාටත් අමාරු හින්දා ඔයාලගේ ලේසියට මම මේක යටින් දාලා තියෙනවා. මේක එන්න ඕන විදිහයි වෙනස් කරන්න ඕන අංක ඒ විදිහයි trueද falseද ඒ ටිකත් මම හරියටම දාලා තියෙනවා. මේ ටික බලලා හරියටම දාගන්න. මොකද මේක වෙනස් වුණොත් ඉස්සරහට පොලින් ගඩක් නැතු වෙනවා. ඒ හින්දා මේ ටික හරියටම බලලා දාගන්න. ඔයාලට මේක බලා ගන්න ලේසි. මේකේ තියෙන්නේ A to Z ඔක්කොම ඔයාලට මුල තියෙන අකුර හොයාගෙන G අකුරෙන් නම් G අකුරට අයිති ටික ඒ විදිහට හොයාගෙන යන්න පුළුවන්. එහෙම හොයාගෙන මේ ටික දාගන්න. කොහොමද ටොරන්ට් එක දාගන්නේ? කොල්ලෝ ෆිල්ම් එකක් දාගන්න, ගේම් එකක් බාගන්න ඔය වගේ සීන් එකනේ. මං ඊළඟට වීඩියෝ සීරීස් එකක් කරනවා කොහොමද හරියටම ඩොඩි සයිට් එකෙන් ෆිට්ගර්ල් සයිට් වලින් ඔය රීපැක් සයිට් වලින් කොහොමද හරියටම වෛරස් එන්නේ නැතුව ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ, ටොරන්ට් එක ඒක දාගන්න විදිහ, ඒ වගේ විදිහ ගැන කතා කරන්න බලාපොරොත්තු තියෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා bell icon එකත් click කරලා alert එකේ ඉන්න. අපි බලමු අලුත් වැඩ ගොඩක් ඉස්සරහට මේ channel එකේ වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න channel එක. තව ඒ වගේ වීඩියෝ සීරීස් ඕන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ගේම් ගැන, ෆිල්ම් ගැන, ඩවුන්ලෝඩ් කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න කට්ටිය මේ වීඩියෝ එකට. හරි එහෙනම් ඒ ටික දාගන්න. මේ ටික දාගෙන ඉවරලා ඇප් එක රීස්ටාර්ට් කරලා මැෂින් එක රීස්ටාර්ට් කරලා ආයෙ ඕපන් කරන්න. ඕපන් කරලා ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඔයාලට ගොඩක් ලොකු වෙනසක් තේරෙයි. ටොරන්ට් එක කලින් ඩවුන්ලෝඩ් වෙච්ච විදිහයි මෙයා මේ සෙටින් වෙනස් කරාට පස්සේ ඩවුන්ලෝඩ් වෙන විදිහයි ඔයාලට හිතුනොත් මේ විදිය හරි මම කරපු විදිහෙන් වැඩක් වුණා කියලා YouTube එකට ඇවිල්ලා like එකක් දාලා comment එකක් දාලා subscribe පාරක් දාලා අපිට support එකක් දෙන්න. එහෙනම් අදට එච්චරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම goodbye.